සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පින්නතුනේ මේ කාමය කියලා කියන්නේ සිතුවිල්ලකට ඇලීමක්. කාමය කියලා කියන්නේ තනිකරම හිතත් එක්ක කරන ගනුදෙනුවක්. කාමය කියන එක ඇති වෙන්නේ හිතෙන්මයි. එතකොට මේ හිතෙන් ඇති වෙන කාමය නැති කරන්නත් ඕනේ හිතෙන්මයි. මෙතනදී කාමයේ විතරක්ම නෙමෙයි. මිනිස්සුන්ගේ හිත තුළ රාගය ඇති වෙන්නේ, රාගය කියන්නේ මේ භෞතිකව තියෙන කාරණයක් එහෙම නෙමෙයි. රාගය හටගන්නෙත් හිතේ. ද්වේෂය හටගන්නෙත් හිතේ. වෛරය, තරහව, ක්‍රෝධය, මෝහය හටගන්නෙත් හිතේ. මේ තමන්ගේ හිතේ ඇති වෙන ප්‍රශ්නයකට, තමන්ගේ හිතේ ඇති වෙන කැළඹීමකට කවදාවත් ජීවිතයේ උත්තර හොයන්න යන්න එපා භෞතික වස්තුන් වලින්. දැන් පින්නතුනේ අපේ හිතේ ඇති වෙන තරහව අපි ඒකට උත්තරේ හොයන්නේ හිතෙන්ද භෞතික දෙයකින්ද? කවදාවත් හිතෙන් බැහැරව ඒ ප්‍රශ්නට උත්තර හොයන්න යන්න එපා. එතනදී විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. මේකට පිළිතුරු හොයන්න ඕන හිතෙන්මයි. බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා. මේ කාරණය කල්පනා කරන්න දේශනා කරනකොට ඇහෙන් දැක ගන්න ලස්සන රූප තියෙනවා. එහෙමනේ පින්නතුනි. මිහිරි ශබ්ද කනට ඇහෙනවා. නහයට දැනෙන මිහිරි සුවඳ තියෙනවා. කයට දැනෙන සැපවත් පහසක් තියෙනවා. මේවට කියන්නේ පංචකාම ගුණාංග කියලා. ඒක බුදුහාමුදුරු දේශනා කරේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මිනිස්යාගේ කාමය කියන්නේ සිතුවිල්ලකට ඇලීම. ඇහෙන් ලස්සන රූප දැකලා සිතුවිල්ල හදාගන්නවා. සිතුවිල්ල හදාගෙන ඒකට ඇලෙනවා. කනෙන් මිහිරි ශබ්දයක් අහලා ඒ ගැන සිතුවිල්ලක් පහළ කරගන්නවා. මේ නහයෙන් ගඳ සුවඳ, කයෙන් පහස, දිවෙන් රස, මේ හැම මේ පංචේන්ද්‍රයන් වලින් සිතුවිලි පහළ කරලා ඒකට ඇලෙනවා. ඒකට තමයි රාගය ඇලෙන එක. එහෙනම් මේ තියෙන්නේ සංකල්පීමේ රාගයක් වෙනතුනේ. සිතුවිල්ලක් පහළ කරගෙනයි ඇලෙන්නේ. මතක තියාගන්න ඕනේ. නේතේ කාමයානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර ලෝකේ කාමයක් නැහැ. ඒවා මේ ඇති වෙන පවතින නැති වෙන වස්තුන් විතරයි. මේ කියන්නේ පේන චිත්‍රවල පේන පින්තූරවල කාමය නැහැ. මේ කාමයේ තියෙන්නේ සිතුවිල්ලක් පහළ කරලා ඇලෙන එක තුල. අපේ මේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ මේ පංචේන්ද්‍රයන්. දැන් පින්නතුනේ තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ මේ ලෝකේ සියල්ලම කියලා ගත්තාම මේ ලෝකේ සියල්ලම තියෙන්නේ කොහෙද? මේ ඉන්ද්‍රිය යන්ට ගෝචර වන සීමාව ඇතුළේ මේ ඉන්ද්‍රියන් තුල තමයි සියල්ලම තියෙන්නේ. වැදගත් වෙනවා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඒ තුලින් බොහොම වැදගත් මේ හිත පාලනය කරගන්නවා කියන එක. දැන් බලන්න රහතන් වහන්සේ නමකට පින්නතුනේ මේ ලෝකේ තියෙන රසවත්ම ආහාර ගෙනල්ලා පූජා කරා කියමුකෝ. නමුත් උන්වහන්සේලා කවදාවත් ඒ රසයට ඇලෙනවද? උන්වහන්සේගේ හිතෙන් කාමය ප්‍රහාණය වෙලා. වෙන කෙනෙකුට එහෙම දුන්නොත් ඒක න සිතුවිල්ලක් පහල කරලා ඇලෙනවා. අනේ මම අහවල් දවසේ මේ කෑම ආයේ කවද්ද මෙහෙම කන්නේ කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්න පින්නතුන්ටත් මේවා Taman ගැන මතක් වෙනවා ඇති. එතකොට පින්නතුනේ මේ සිතුවිල්ලක් පහල කරලා ඇලෙන මේ කාමය, මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ මනුෂ්‍යයාගේ රාගයත් සිතුවිල්ලක් පහල කරලා ඇලීම. තිත්තංචි චිත්‍රානි තතේව ලෝකේ. මේ බාහිර ලෝකයේ තුල ඒවා හැම්ම තියෙනවා. බාහිර ලෝකේ වස්තුන් හැම්මම තියෙනවා. මේ අඹ ගෙඩියක් හට ගන්නවා, පැහෙනවා, කහ වෙනවා, පාට වෙනවා, සුවඳ හැමෙනවා, වැටෙනවා, කුණු වෙනවා, ගඳ ගන්නවා, පස් වෙනවා. ඒ බාහිර ක්‍රියාකාරීත්වය ඒ විදිහටම තියෙනවා. හැබැයි ඒ බාහිර දේවල් දිහා ත්‍රිලක්ෂණ ස්වરૂපයෙන් බලන්න. මේ හොඳට තියෙන එක මේ ටික ටික ක්‍රමක්‍රමයෙන් ජරාවටපත් වෙනවා කියන එක තේරුම් ගන්නට. මේ නිට්ටයයි කියලා හිතාගෙන රාගයේ කාමයේ
සිතුවිලි ඇති කරගන්න අපි ඒක දිහා අනිත්‍යයි කියලා බලන්න පුරුදු වුණා නම් පින්නතුනි කාමයක් ඇති වෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු නැති වෙනවා මැරෙනවා කියන එක යථාර්ථ මහදීව තේරුම් ගන්න පුළුවන් නම් ආය රාගයක් කාමයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අතෙත්ත ධීරා විනයන්ති චන්දං ප්‍රඥාවන්ත අය නුවණ තියන අය කාමයේ කෙරෙහි ඇති සංකල්ප රාගය දුරු කරනවා. මේක ලේසි කෙනෙකුට කරන්න බැරි වැඩක්. ඒකට නුවණ පාවිච්චි කරන්න ඕන. ඒකට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. පින්නතුනි ඒකට හොඳ සංසාර පුරුද්දක් තියෙන්න